අවුරුදු 15ක 14ක 15ක 16ක විතර කෙල්ලෙක් වයස අවුරුදු 25ක 30ක විතර කොල්ලෙක්ට හිතන්නකෝ වයස අවුරුදු 25ක 30ක විතර කොල්ලෙක්ට පොඩ්ඩක් ආදරේ කරනවා හදවතින් මේ ක්‍රෂ් කරගෙන ඉන්න ඇති එහෙම මේ අයියට ඒ අයියා හැබැයි හොඳ අයියා කෙනෙක්. ඒ අයියා ඒ කියන්නේ වෙන අයියලා නම් හා නංගි කියලා ඒ කෙල්ලව අරගෙන ගිහින් ඒ කෙල්ලව අනාථ කරලා දානවනේ. ඒක සේනානායක වෙරළියද්ද මහත්තයා කියන සින්දුවක් තියෙනවා අර මේ ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ ඒක. කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒවි හඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා සින්දුවක් තියෙනවා අහලා තියෙනවද දන්නේ. හරිද? මම මේක කිව්වට පස්සේ මම මේක ඔයාලට පැහැදිලි කළාට පස්සේ ඔන්න ඔයා ගිහින් අහන්න. හරිද? ඕක තරුණ වයසේ ඔයාලගේ වයසේ ගෑනු ළමයින්ට තමයි වැදගත්ම වෙන්නේ. හැබැයි පිරිමි ළමයිත් මේක දැනගන්න ඕන. හරිද? මල්වර වෙනවා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 14 13 14 12 ඉඳන්ම වෙනවා. ඉතින් අවුරුදු 12 13 14 15 ඔයාලගේ වගේ වයස් වෙනකොට ගෑනු ළමයෙක් සාමාන්‍යයෙන් මල්වර වෙනවානේ. මල්වර වෙනවා කියන්නේ ලොකු ළමයෙක් බවට පත් වෙනවා. අම්මා කෙනෙක් වෙන්න සුදුසු වෙනවා. ඉතින් ඔය කාලෙටපත් වෙනවා. එතකොට මේ කාලෙදි පුතේ ගෑනු ළමයින්ගේ පිළමයින්ගේ දෙගොල්ලොන්ගෙම මේ අවුරුදු 15 16 වෙනකොට හැඟීම් තියෙනවා පිරිමි ගැන ගෑනු ළමයින්ට ආදරයක් කැමැත්තක් ඇති වෙනවා ගෑනු ගැන මේ පිරිමින්ට ආදරයක් කැමැත්තක් ඇති වෙන එක හරිම සාමාන්‍ය මනෝ මේ ජීව විද්‍යාත්මක කාරණාවක්. එතකොට පුතේ මේ වයස අවුරුදු 14න් 15න් මේ වගේ පිරිමි ගැන කැමැත්තක් ඇති වුණ පමණින් ගෑනු ළමයි ඒ ප්‍රේම ආරාධනා කරන්න යන්න හොඳත් නැහැ. ප්‍රේම ආරාධනා බාර ගන්න හොඳත් නැහැ. මේ සින්දුවේ තියෙන්නේ වයස අවුරුදු 15ක 14ක 15ක 16ක විතර කෙල්ලෙක් වයස අවුරුදු 25ක 30ක විතර කොල්ලෙක්ට හිතන්නකෝ වයස අවුරුදු 25ක 30ක විතර කොල්ලෙක්ට පොඩ්ඩක් ආදරේ කරනවා හදවතින් මේ ක්‍රෂ් කරගෙන ඉන්න ඇති එහෙම ආදරේ කරමින් ඉඳලා කොහොම හරි මේ අවුරුදු 14 15 නව මේ අර මල්වර වෙච්ච ගමම්ම වගේ ගෑනු ළමයෙක් එයාගේ හදවතේ තිබ්බ ආදරේ ප්‍රකාශ කරනවා කාටද අර මේ අයියට. ඒ අයියා හැබැයි හොඳ අයියා කෙනෙක්. ඒ අයියා ඒ කියන්නේ වෙන අයියලා නම් හා නංගි කියලා ඒ කෙල්ලව අරගෙන ගිහින් ඒ කෙල්ලව අනාථ කරලා දානවනේ. එහෙම නැතු ඒ අයියා ඒ නංගිට පැහැදිලි කරලා දෙනවා නංගි මේක හොඳ දෙයක් නෙවෙයි. මේ වයස කියන්නේ හරිම තීරණාත්මක වයසක්. තාම ඔයාට විවාහ ජීවිතයක් ගැන පෞල් ජීවිතයක් ගැන හිතන්න වයසක් නෙවෙයි තියෙන්නේ. තාම ඔයා අම්මා තාත්තගේ යටතේ ඉන්න ඕනේ. හරි කාලේ ආවට පස්සේ ඔයාට හොඳ කෙනෙක් හම්බ වෙයි නැත්නම් හරි කාලේ ආවට පස්සේ ඔයාට ගැළපෙන ආදරයක් හම්බ වෙයි නැත්නම් වයස අවුරුදු 18 විතර පැන්නට පස්සේ සුදුසු කාලේ එනවනේ සුදුසු කාලෙදී ඕනනම් අපි දෙන්න ආදරේ කරමුයි වගේ එකක් කියනවා. ඒක තමයි මේක ඇතුලේ තියෙන්නේ වචන ටිකත් එක්ක දැන් අපි බලමු. හරිද? හැබැයි මේක මෙහෙම තේරුමක් තියෙන්නේ කියලා ජීවිතේට මිනිහෙකුට හිතෙන්නේ නැහැ. මම මේ කිව්වොත් ඇරෙන්න. හරිද? ඇත්තටම ඒක තමයි සිංහල වල තියෙන වැදගත්මකම. හරිද? මම ඔයාලට කියලා දෙන්නම්. බලන්න මේකේ තියෙනවා මෙහෙම. කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒවි හඳ පායලා. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ පුතේ රැට හඳ පායන විදිහ. ඔය කැලෑබද ගම්වල කඳු මුදුන් වලින් හඳ පායගෙන එනකොට හඳ එකපාරට උඩට එන්නේ නැහැ. හඳ ටික ටික මෙහෙම මේ කන්දෙන් මෙහෙම ඇවිල්ලා තමයි ටික උඩට එන්නේ. හරිද? ඒක කවියා මේ ලියන එක්කෙනා සමාන කරලා තියෙනවා හඳ කන්ද පිරිමදිනවා. අතගගා වගේ තමාලු උඩට එන්නේ. කන්ද පිරිමැද 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 ගෑවි ටික උඩට එනවා. සංකේතවත් කරන්නේ අර කෙල්ල අර චූටි කාලේ අම්මගේ තාත්තගේ තුරුලේ ඉඳලා ගත කර ඉඳලා එක පාටම හඳ පෑවුවා වගේ කෙල්ල මොකක් වුණාද? මල්වර වෙලා දැන් ඇවිල්ලා. හරිද? කෙල්ලගේ සිතුම් පැතුම් මෝරලා වැඩිලා කෙල්ලගේ ආදර සිතුවිලි ඇති වෙලා ඒක තමයි සංකේතවත් කරන්නේ කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒවි හඳ පායලා කෙල්ල දැන් මල්වර වෙලා තරුණ වයස සිතුම් පැතුම් එනවා කෙල්ලට ආදර හැඟීම් එනවා කෙල්ලට අම්මගේ තාත්තගේ තුරුලෙන් ටික මිදෙන්න හදනවා වෙන කොල්ලෙක්ගේ තුරුලකට යන්න හදනවා ඒ වගේ එකක්
ඉතින් අයියට නංගි ඇවිල්ලා කියන්න ඇතිනේ අයියේ මට ඔයාගේ මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනවා වගේ එකක්. එතකොට නංගිට අයියා කියනවා වන්දනාවක යන්නේ කොහොමද? නංගී අපි තාම මග බැහැලා. පුතේ වන්දනාව කියලා අදහස් කරන්නේ ප්‍රේමය ආදරය කියන්නේ වන්දනාවක් වගේ පූජනීය දෙයක්. ඒක තේරුම් ගත්තේ නැති කට්ටිය තමයි ඔය ආදරය එක්ක සෙල්ලම් කරන්නේ. වන්දනාවක් වගේ පූජනීය එකක් තමයි ආදරය කියන්නේ නංගි. අපි දැම්ම කොහොමද යන්නේ? ඒ වගේ වන්දනාවක ඔයා තාම පොඩි, ඔයාට තාම මේකට වයස මදි. නංගි අපිට මෙහෙම ගියොත් අපි හොරෙන් පැනලා ගියොත් එහෙම අපි ආදරය කරලා හොරෙන් පැනලා ගියොත් එහෙම ඔයාට වයස අඩුයි ඔයාට ජීවිතේ එපා වෙයි සමහර වෙලාවට අපිට පාරේ බැහැලා යන්න බැරි වෙයි මිනිස්සු අපිට නිନ୍ଦා අපහාස කරයි ඒ හින්දා නංගි මට නම් මේකට එකඟ වෙන්න බෑ ඊට පස්සේ කියනවා දෙවෙනි වර්ස් එකේදී බලන්න අරලියාමල් ඔහේ පිපුණට පෝය නෑ ඇවිදින් අරලියාමල පිපෙනවා කියන එකේ සංකේත ගොඩක් තියෙනවා. පළවෙනි එක අරලියාමල කියන්නේ හරිම ලස්සන සුදු පාට මලක්. පන්සල් අරගෙන යන්න අනිවාර්යෙන් අරලියාමල ගන්නවා. අරලියාමල ඔහේ පිපුණට පෝය නෑ ඇවිදින්. අරලියාමල ඔහේ පිපෙනවා. හැබැයි පෝය තාම ඇවිල්ලා නෑ. හරිද? පෝය තාම ඇවිල්ලා නෑ. අරලියාමල ඔහේ පිපිලා පෝය තාම ඇවිල්ලා නෑ. තේරුම තමා මල් පිපෙනවා කියලා කියන්නේ පුතේ හදවතේ සිතුම් පැතුම් මෝදු වෙන කාලේ. හරිද? ඒ කියන්නේ අරලිය මල් පිපිලා කියලා කියන අර කෙල්ලගේ හදවතේ ප්‍රේමණීය හැඟීම් මතුවලා තිබුණට පෝය තාම ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ කෙල්ලට කසාද බඳින සුදුසු කාලේ තාම ඇවිල්ලා නැහැ. නංගි ඔයාගේ හදවතේ ප්‍රේමණීය සිතුම් ඇති වෙනව ඇති, ආදරේ ඇති වෙනව ඇති. හැබැයි තාම ඒකට කාලේ නෙවෙයි. මොකද්ද කියන්නේ? වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන්. ගෙවා අටවක වැඩෙයි අවසඳ මේ අටවක කියන්නේ මේ වගේ එකක්. අටවක හඳ කියන්නේ මේ වගේ පොඩි හඳක්. ඒක පුතේ ගෙවිල ඉවර වෙලා අවසඳ වැඩෙනවලු පුතා. ටික ටික හඳ ආයෙ පාරක් මෝරන්න පටන් ගන්නවලු. ඒ කියන්නේ නංගි ඔයාට හරියන පරිණත කාලයක් එයි. තව ටිකක් ඔහොම ඉවසගෙන ඉන්න. හරිද? තව ටිකක් කොහොම ඉවසගෙන ඉන්න නොවි ඉමු ඉක්මන්. ඉක්මන් වෙන්න එපා ජීවිතේ තීරණ ගන්න. ආදරය සම්බන්ධ තීරණ ගද්දී ඉක්මන් වෙන්න එපා. ගෑල්ලමයින්ට මේ විශේෂයෙන් උපදෙස් දෙන්නේ. ඊට පස්සේ අන්තිම එක කියනවා මොකද්ද? gedara budunage ඇල්ම බැල්මේ අමාවක ගෙවපන්. නංගි උඹ තාම ගෙවන්නේ හඳ පායපු නැති අමාවක කාලයක්. හරිද? නංගි උඹ තාම ගෙවන්නේ හඳ පායපු නැති අමාවක කාලයක්. අමාවක කියන්නේ හඳ නැති කාලයක්නේ හරිම අඳුරුයි ජීවිතේ. අමාවක කාලයක් තමා නංගි ඔයා ගෙවන්නේ. හරි? ඔයා ගෙවන්නේ අමාවක කාලයක්. තාම ඔයාට ආදර සිතුවිලි ඇති කරගන්න කාලයක් නෙවෙයි. ඔයා ඉගෙන ගන්න ඕනේ කාලේ. ඔයා අම්මා තාත්තගේ තුරුලේ ඉන්න ඕනේ කාලේ. gedara budunage අම්මා තාත්තා gedara budun. gedara budunage තුරුලේ අමාවක ගෙවපන්. හරි? හැබැයි උඹටත් කවදා හරි දවසක හඳ පායාවි. හඳ පායාවි කියන්නේ වාට කසාද බඳින කාලයක් ඒවි. පුර කියනවා මේකේ පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්. නංගි අමාවක ගෙවපන් අම්මා තාත්තගේ තුරුලේ. අම්මා තාත්තගේ තුරුලේ මේ කාලේ ඉඳපන්. හැබැයි පෝය ආවට පස්සේ මලුත් අරගෙනම අපි දෙන්න පන්සල් යමු. මල් අරගෙන කියන්නේ මරත් උඹට ආදරය කරන්න පුළුවන් කාලයක් ඒවි. මගෙත් හිතේ ප්‍රේමයේ මල් පිපේවි. උඹෙත් හිතේ ප්‍රේමයේ මල් පිපේවි. එතකොට අපිට පෝය ආපු දවසට පුරා පෝය ආපු දවසට අපි දෙන්නටම ආදරය කරන්න පුළුවන්. එහෙම දවසක් එනකන් ඉවසගෙන ඉඳපන්. හොඳ අයියා කෙනෙක් දෙන උපදෙසක් මේක නංගිට. හරිද? එහෙමයි. ඒ වගේ අයියලව අතෑරලා දාලා මොකෙක් හරි එකෙක් කුඩෙක් එක්ක යන එක තමයි අපේ කෙල්ලන්ගේ වීරකම. හරිද? ඒ වගේ වෙන්න එපා කියලා අපි මේ කියන්නේ ගෑල් ළමයින්ට මගින් මගට. හරි.